මේ ඔබ දකින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝත්‍රොප් සමාගම විසින් සීතල යුද සමයේදී ඉතාමත් රහසිගතව නිර්මාණය කරපු ගුවන් යාන නාශක මිසයිල පද්ධතීන් වලට හසු නොවී ගොස් ඉතාමත් දරුණු ප්‍රහාර එල්ල කළ හැකි B2 ස්පිරිට් යානයයි. මෙම යානය පිළිබඳව වැඩිදුර විස්තර අද වීඩියෝවෙන් අපි බලමු. මුළු ලෝකයේම සගවමින් නිර්මාණය කෙරුණු මෙම යානය මුල්වරට ප්‍රදර්ශනය කෙරුණේ 1988 වර්ෂයේ නොවැම්බර් මාස 22 වනදා. ඒ වන තුරුම මෙම යානයේ නිර්මාණය හා දියුණු කිරීම ගැන දැන සිටියේ බොහෝම සීමිත පිරිසක්. ඒ වගේම තමයි මෙම යානය පළමු වරට පියාසර කෙරුණේ 1989 වර්ෂයේ ජූලි මාස 17 වනදා. මෙම යානයේ නම ලෝකයේ බහුතරයක් දෙනා දන්නේ B2 ස්පිරිට් කියලා. ඒත් මේකේ සම්පූර්ණ නම වෙන්නේ නෝත්‍රොප් ග්‍රූමන් B2 ස්පිරිට්. මෙම B2 යානය හඳුන්වන්නේ ස්ටීල්ත් බෝම්බ යනුවෙන්. ඒ කියන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ගොස් බෝම්බ හෙලීමට ඇති සුවිශේෂී හැකියාවයි. ඒ වගේම තමයි මෙම යානය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති සංකීර්ණ වගේම ඉතාමත් දියුණු පරිගණක පද්ධති සහ අමුද්‍රව්‍ය නිසා රේඩාර් තරංගවලට හසු නොවී Tamanගේ ඉලක්කයට නිවැරදිව ගමන් කර ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුව නිසා මෙම යානය මිල අධික යානයක් වෙලා තියෙනවා. මෙම යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 737ක් පමණ වන අතරම මුල් කාලයේදී ඇමරිකාව මෙම යානා 120ක් පමණ මිලදී ගැනීමට තීරණය කළත් මෙහි මිල ගණන් සලකා බැලීමෙන් වගේම ඒ වන විට සෝවියට් පාලන සමය නිම වී ඇති නිසාත් ඔවුන් මෙම B2 යානා 21ක් පමණක් මිලදී ගැනීමට තීරණය කළා තියෙනවා. මෙම යානයේ টොප් ස්පීඩ් එක මාක් 0.95ක් එහෙම නැත්නම් පැයට කිලෝමීටර් 1010ක අගයක් ගන්නා අතරම මෙය ශබ්දයේ වේගයට ආසන්න වේගයක්. ඒ වගේම තමයි මේ වගේ බෝම්බ විශාල ප්‍රමාණයක් අරගෙන යන බරින් වැඩි යානයකට මේ වගේ අධික වේගයක් ලැබීමත් මෙතරම් වේගයකින් ගියත් මෙය කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවන්නේ කොහොමද කියලා බොහොමයක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඉතින් මේ B2 යානයේ අන් කිසිම යානයකට සමකල නොහැකි බලය ගැන මේ වීඩියෝ බලන ඔබටත් විශාල කුතුහලයක් තියෙනව නේද? මෙම යානය එහි දිගට වඩා පළල වැඩි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි තටු දෙක අතර පළල මීටර් 52ක් වන අතරම මෙහි දිග මීටර් 21ක් පමණ වනවා. ඒ වගේම තමයි මෙම යානයට රාත්තල් 500ක් බර මාක් 82 අන්ගයිඩඩ් බෝම්බ, CBU-87 ක්ලස්ටර් බෝම්බ, GPS ගයිඩඩ් JDAM මියුනිෂන් බෝම්බ, GBU-28 බංකර් බස්ටර්ස් බෝම්බ, JSOV ග්ලයිඩ් බෝම්බ, JASSM එයා ලොන්ච් ක්‍රූයිස් මිසයිල වගේම B-83 සහ B-61 න්‍යෂ්ටික බෝම්බද අරගෙන යන්න පුළුවන්. රේඩාර් එකක් මගින් කරන්නේ කෙටි විද්‍යුත් චුම්බක තරංග ඉහළ අහසට යොමු කිරීමෙන් අනතුරුව මෙහි ඇන්ටනා විසින් රේඩාර් පද්ධතියේ ඇති රිසීව් මෝඩ් ඔන් කරලා එම තරංග යම්කිසි වස්තුවක වැදී පරාවර්තනය වෙන ආකාරය අනුව එම වස්තුන් හඳුනා ගැනීමයි. එසේ හඳුනා ගන්න වස්තුව තමයි රේඩාර් තිරේ ඇති රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එකේදී ඩොට් එකක් මගින් පෙන්වන්නේ. මෙහිදී කලින් නිකුත් කළ තරංග පරාවර්තනය වෙලා එන විශාලත්වය අනුව මෙම ඩොට් එකේ සයිස් එකද වෙනස් වෙනවා. රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක කියන්නේ රේඩාර් එකක් මගින් වස්තුවක් හඳුනා ගන්න ආකාරය ගණනය කිරීමයි. එහෙමත් නැත්නම් යම් වස්තුවකට රේඩාර් පද්ධතියක් පරාවර්තනය කිරීමට ඇති හැකියාව ගණනය කිරීමයි. මේ ගණනය කිරීම වලට යොදා ගන්නා එක තොරතුරක් තමයි එම වස්තුවේ විශාලත්වය. ඒ වගේම තමයි මෙම B2 යානයේ පළල මීටර් 52ක් වන නමුත් මෙය විශාල කුරුල්ලෙකුගේ රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එකට සමාන වෙනවා. මේ නිසා මෙම යානය රේඩාර් තිරේ දිස්වන්නේ විශාල කුරුල්ලෙකු ලෙසයි. ඒත් බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් තමයි මේ වගේ විශාල යානයක් කොහොමද රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එකේදී කුරුල්ලෙක් වගේ පේන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙම යානයේ බඳේ ඇති පරාවර්තන හැකියාව. එහෙමත් නැත්නම් මෙම යානයේ හැඩය මගින් ඒ වෙතට එන තරංග වෙනත් දිශාවකට හරවා යවනවා. මෙන්න මේ හේතුව නිසා මෙම යානය රේඩාර් එකට හසුවන්නේ නැහැ. මෙම යානය ඩිසයින් කරලා තියෙන්නේ සුපර් කම්පියුටර් එකක් ආධාරයෙන් සිදු කරන ලද පරීක්ෂණ සහ ඉතාමත් සංකීර්ණ සිමියුලේටිං වලින් නිසා මෙම යානයට ඉතාමත් සංකීර්ණ හැඩයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙම යානය ගමන් කරන ගමන්පතේ නිසා ඉහළ අහසේදී
මේ යානයේ මත ඇතිවන වායු ප්‍රතිරෝධය අඩුවීම හේතුවෙන් මෙහි ක්‍රොස් සෙක්ෂන් එක තවත් අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙහි විශාල එන්ජින් දෙකම යානයේ බඳේ ඇතුළට සවි කිරීම නිසාත් මෙහි ගින්දර පිටවන කවුළු සහ එන්ජිමේ දහනයට අවශ්‍ය වාතය ඇතුළු වන කවුළු පවා යානයේ ඉහළට වෙන්න නිර්මාණය කළා තියෙන නිසා පොළවේ ඇති කිසිදු රේඩාර් පද්ධතියකට හෝ වෙනත් කිසිදු උපකරණයකට මෙය හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. ඒ කොහොම වුණත් මෙම යානයේ තටුවල ඇති මෙයටම ආවේනික වූ අංග සම්පූර්ණ ඩිසයින් එකක් ලබා දෙන්න නම් නෝත්‍රොප් සමාගමට අවුරුදු ගාණක් ගත වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මෙහි තටුවල ඇති ප්‍රධානතම දුර්වලතාවයක් තමයි යානයේ උඩුගුවනේදී හැරවීමට බඳේ තිබිය යුතු රඩර්ස්, එහෙම නැත්නම් යානයේ හැරවීම පාලනය කිරීමට අවශ්‍ය පැතලි තහඩුවල ඇති මදිකමයි. මේ හේතුව නිසා මෙම B2 යානය මෙහි තටුවල දෙපැත්තේ කෙළවර ඇති ස්ප්ලිට් රඩර්ස් මගින් යානයේ හැරවීම සිදු කරගනු ලබනවා. මෙම දෙපැත්තේ ඇති රඩර්ස් ක්‍රියා කරන්නේ එයා බ්‍රේක්ස් විදිහටයි. මෙමගින් යානයේ වේගය අඩු කර සෙමින් යානයේ හැරවීම සිදු කරනවා. ඒත් මේ තටුවල ඇති ස්ප්ලිට් රඩර්ස් වල ක්‍රියාව නිසා යානයේ රේඩාර් ක්‍රොස් සෙක්ෂන් වැඩි වෙන නිසා මෙය හැරවීමේදී ස්ප්ලිට් රඩර්ස් වලින් වගේම වමේ සහ දකුණේ ඇති එන්ජින් වලින්ද එහි වේගය පාලනය කරමින් යානයට හැරවීමට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, මෙම B2 යානයේ මතුපිට බොහෝ කොටස් නිර්මාණය කරලා තියෙන්නේ කාබන් ෆයිබර් වලින් සවිගන් වූ ප්ලාස්ටික් වලින්. ඒ වගේම තමයි මේ ඉදිරිපස බඳේ වැඩි දියුණු කරන ලද කාබන් ග්‍රැෆයිට් මිශ්‍රණයක් ආලේප කර ඇති නිසා මේ යානයේ වෙතට එන රේඩාර් තරංග අවශෝෂණය කරගෙන විනාශ කිරීමට සමත් වෙලා තියෙනවා. එලෙස කරන්නේ මෙම මිශ්‍රණය තුළ කුඩා යකඩ අංශු ප්‍රමාණයක් අඩංගු වන නිසා ඉදිරියෙන් එන විද්‍යුත් තරංග අවශෝෂණය කරගෙන ඒවා තාපය බවට පත් කිරීමෙන්. මෙම යානය ගැන කතා කරන විට තවත් එළියට එන කරුණක් තමයි 1944 දෙවන ලෝක යුද සමයේදී ජර්මනියේ නාසි හමුදාවත් මෙම B2 යානයට ගොඩක් දුරට සමාන යානයක් නිපදවලා තියෙනවා. The Horten 229 නමින් හඳුන්වන මෙම යානයේ නිර්මාණයට B2 යානයේ නිර්මාණයට යොදාගෙන ඇති සංකල්ප බහුතරයක් යොදාගෙන ඇති බව පවසනවා. නමුත් ඔවුන්ට මෙම රේඩාර් වලට හසු නොවී යාමේ තාක්ෂණය නම් සොයා ගැනීමට හැකියාව ලැබිලා නැහැ.